ඔබගේ පාදයේ ඇතිවන තුවාල සම්බන්ධව කතා කරොත් කකුලේ ඇතිවන තුවාල වලට හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව නැත්නම් ඩයබටික් ෆුට් අල්සර්ස්. ෆුට් එකට උඩින් තුවාල ඇති වෙන්න පුළුවන් නහර ගැට ගැසීම නිසා. ඒ වගේම අමතක නොකළ යුතු තත්වයක් තමයි දමනි අවහිර වීම නිසා කකුලේ ඇතිවන තුවාල තත්වයන්. මෙහිදී වැදගත් වන්නේ දියවැඩියාව පාලනය කිරීමත් සමගම දියවැඩියාව නිසා ඇති වී තිබෙන තුවාලයට නිසි පරිදි ප්‍රතිකාර කර ගැනීම. ඔබට දියවැඩියාව තිබේ නම් නිසි පරිදි පාද පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම සුළු හෝ තුවාලයක් ඇති වුණොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණ ගැසීම ඉතාම වැදගත්. තුවාලේ මොන තත්ත්වයකද තිබෙන්නේ, එක එක ස්ටේජස් තියෙනවා. ඒ තත්ත්වය අනුව තමයි අපි ට්‍රීට්මන්ට් තීරණය කරන්නේ. තුවාලේ ගොඩක් නරක් වෙලා කහ පාටට තිබිලා තුවාලේ නරක් වෙච්ච ටිෂුස් ගොඩක් තියෙනවා නම් අපි කරන ට්‍රීට්මන්ට් එක වෙනස්. ඒදී අපිට ගොඩක් වෙලාට සර්ජිකල් ඩිබ්‍රයිට්මන්ට් එකක්. ඒ කියන්නේ සර්ජරි එකක් කරලා ඒ නරක් වෙච්ච පටක ඉවත් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ මූලික අවධියේදී පැමිණියොත් අපිට ඇන්ටිබයොටික්ස් මගින් මේ තුවාල වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම තුවාල තත්ත්වය මත අපි පාවිච්චි කරන ඩ්‍රෙසින්ග්ස් වර්ගත් වෙනස්. සමහර වෙලාවට අපිට ඊටාම පොඩි සැරම් වර්ගයකින් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා හයිඩ්‍රොකොලොයිඩ්, හයිඩ්‍රොජෙල්, එහෙම නැත්නම් no suction dressings ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. varicose veins වගේ තත්ත්වයක් තිබෙනවා නම් නහර වලට ට්‍රීට් කර ගැනීම තමයි කළ යුත්තේ. අමතක කරන්න හොඳ නැහැ. දමනී අවහිර වීමක් තිබෙනවා නම් දමනියට අවහිරතාවයට අපි වෙදකම් කළ යුතුයි. තුවාලයට විතරක් ට්‍රීට්මන්ට් කරලා අපිට ඒ තුවාල හොඳ කරන්න බෑ. ඔබ දියවැඩියාවෙන් පෙළෙනවා නම් ඔබට ඔබේ කකුලේ වෙනසක් පවතිනවා නම් ඉතාම ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වී ඒට ප්‍රතිකාර ගැනීම.